समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स लाभाते गहपति सुलद्धं ते गहपति यस्य ते नकुल माता गहपतानि अनुकंपिका अत्थकामा ओवादिका अनुशासिका ती गुणबर वासनावंत पिन्वत्नी अद दवसे मे निवसे धर्मदेशनामय पिंकमක් සිදු කිරීමේ අරමුණ ඔබ සියලු දෙනාම හොඳින් දන්නවා. මීට මාස 3කට උඩදී පරලෝසපත් වුණු මේ කාන්ති අබේවීර මැතිණිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් අදහස ඇති කරගෙනයි මේ ධර්මදේශනාමේ පින්කම සිදු කරනු ලබන්නේ. අබේවීර ධර්මායතනාධිපති අපේ සරණතිස්ස පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ. ඉතින් උන්වහන්සේ වැඩ පරලෝසපත් වුණු අබේවීර මැතිතුමන්ටත් කාන්ති අබේවීර මැතිණියටත් දෙපළටම ඊටාම සමීපව කටයුතු කරමින් අබේවීර ධර්මායතනයේ ගොඩනගලා සුවිශාල ශාසනික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා තමයි උන්වහන්සේ මෙවැනි අවස්ථාවල ඔය ඇත්තන් අතාරින්නේ නැතිව සම්බන්ධකම් පවත්වමින් තමන් මේ නිවසෙන් නිර්මාණය වෙච්ච විහාරස්ථානයක් හැටියට ඒ කළගුණ සැලකීම් වශයෙන් මේ කටයුතු වලට උන්වහන්සේ මඟ පෙන්වෙමින් කටයුතු කිරීම ඊටාම වටිනවා. කාන්ති අබේවීර මැතිණියත් පරලෝසපත් වුණු අබේවීර මැතිතුමත් දෙදෙනාම දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්නා හඳුනන සද්ගුණවත් වටිනා බෞද්ධ උරුමය හිමි කරගත්ත ශ්‍රද්ධාවන්තයින් දෙපළක්. එම දෙපළගෙන් මේ ශාසනයට සිද්ධ වෙච්ච සේවය අති මහත් වූ සේවාවක්. විහෙර විහාරස්ථාන විතරක් නෙවෙයි භික්ෂූන් වහන්සේලාත් ආරක්ෂා කරගෙන ශාසනයට වැඩදායක භික්ෂු පිරිසක් නිර්මාණය කරගෙන ශාසනයට මහත් වූ ශක්තියක් ලබා දෙමින් කටයුතු කළා. එහෙම කරන්නේ එම දෙපළටම හොඳ ධර්මාවබෝධයක් තියෙන නිසායි. ධර්මාවබෝධය කියන එක ඊටාම වැදගත්. අබේවීර මැතිතුමන්ටත් ඒ අවබෝධය තිබුණා. අබේවීර මැතිණියටත් ඒ අවබෝධය තිබුණා. ඉතින් මේ ගැළපීම ඊටාම වටිනා ගැළපීමක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යුග ජීවිතයක් සාර්ථක වෙන්න ගැළපෙන්න ඕන. අපි බොහෝ විට ඔය කේන්දර බලනවා රොමෙව කරනවා නේද? කේන්දර බැලුවත් අන්තිමට අවුරුදු 7ක් 8ක් යනකොට වෙන් වෙලා. ගැළපීම කියන්නේ ඒක නෙවෙයි. ගැළපීම නිර්මාණය වන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සද්ධා සම්පත්තිය තියෙන්න ඕන. දෙදෙනාටම සීල සම්පත්තිය තියෙන්න ඕන. ත්‍යාග සම්පත්තිය තියෙන්න ඕන. ප්‍රඥා සම්පත්තිය තියෙන්න ඕනේ. මේ සම්පත්තික එකතු වුණාම තමයි ගැළපීම සාර්ථක වන්නේ. අබේවීර මැතිතුමාටත් මැතිණියටත් දෙපළටම ශ්‍රද්ධාව තියෙනවා. අපේ සමහර පවුල්වල ගත්තාම මහත්තයට ශ්‍රද්ධාව තියෙනවා නෝනට ශ්‍රද්ධාව නැහැ. සමහර පවුල්වල නෝනට ශ්‍රද්ධාව තියෙනවා මහත්තයට ශ්‍රද්ධාව නැහැ. ඉතින් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා
දැන් බලන්න අපේ ඔය බණ කතා පොතේ සාමාවතීගේ චරිතය කියවනකොට පුංචි කාලේ ඉඳලාම සාමාවතී ශ්‍රද්ධාව තිබිච්ච කෙනෙක්. පුන්න සිටුතුමාගේ දියණිය මහත් සම්පත් තිබුණා. ඒ දියණිය කුඩා කාලෙම සෝවාන් ඵල ලබාගෙන ශ්‍රද්ධාව හොඳට පිහිට. හැබැයි යුග ජීවිතයටපත් උනේ වෙනත් ආගමිකයෙක් සමග. දැන් ඔන්න ගැලපෙන්නේ නැතුව ගියා. ගැටලු නිර්මාණය වෙන්න ගත්තා. සාමාවතී කියනවා මට පන්සලට යන්න ඕනේ. මට බුදුහාමුදුරුවන්ට දන් දෙන්න ඕනේ. බණ අහන්න ඕනේ. එතකොට මේවා දැන් කිසිවක් මේ නිවසේ කරන්න බෑ. මහත්තයාගේ නිවසේ වෙනත් බ්‍රාහ්මනාගම දහමින් කටයුතු කරන කෙනෙක්. ඉතින් ගැළපීම හරි ගියේ නෑ. පස්සේ අය කල්පනා කළා, තාත්තා කල්පනා කළා සාමාවතීගේ පුන්න සිටුතුමා මොකද්ද මේකට ගන්න පියවර? තාත්තටත් හොඳ ශ්‍රද්ධාව තිබිච්ච කෙනෙක්. එතකොට හොඳ ශ්‍රද්ධාව තිබිච්ච තාත්තා කල්පනා කළා දැන් දුවණියට කුසල ධර්ම පින්කම් කරගන්නට බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේකට පිළියමක් යොදන්න ඕනේ. මොකද්ද ගත්ත පිළියම? ඔයත්තන්ට හිතා ගන්නත් බෑ. ඒ තරම් දැඩි පියවරක් ගත්. මොකද්ද ගත්ත පියවර? පුන්න සිටුතුමා කියන දුවේ මාස 3කට අදාළ මුදල් මම දෙනවා මේ වස් කාලය තුල. මේ ප්‍රදේශයේ ඉන්න සිරිමා කියලා ගණිකාවක්. ඒ ගණිකාව සල්ලි වලට ගනින්. දවසට මසුරන් 1000 ගානේ ගෙවපන්. ගෙවලා ඇය අරගෙන මහත්තයාගේ වැඩ ටික කරන්න දාපන්. උඹ පින්දහම් කරගනි. දැන් මහත්තයට මේ යෝජනාව ඉදිරිපත් කළා. සිරිමා ගණිකාව ගෙනත් දුන්නා. එයත් ඒකට අකමැති වුණේ නැහැ. දවසකට මසුරන් 1000 ගානේ ගෙවලා සිරිමා ගණිකාව අර තමන්ගේ ස්වාමි පුරුෂයාට දීලා භාර්යාවගෙන් කෙරෙන්න ඕන වගකීම් ටික ඉටු කරන්න. සාමාවතී වෙනම කොටසක නිවසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන රහතන් වහන්සේලාට දන් පැන් පූජා කළා. කුස්සියට ගිහිල්ලා උයනවා. සිටු පවුලක කෙනෙක් වෙලා දැන් කොච්චර කරදර විඳිනවද? ඒ කිසිවක් කරදර ඇටියට සැලකුවේ. මාස 3 ගත වෙනකොට සිරිමා ගණිකාව කල්පනා කළා සාමාවතී එළව ගන්න ඕනේ. දැන් මෙයාව මම අයිති කර ගන්න ඕන. එහෙම කල්පනා කරලා දවසක් තමන්ගේ සිටුවරයත් එක්ක උඩුමහලට වෙලා සාමාවතී විඳින දුක පෙන්වන්න බලන්න. සාමාවතී දාඩිය දාගෙන කුස්සිය උයන හැටි. සිටුවරයට hina පහළ වුණා. එයා සිනහ පහළ වුණාට පස්සේ මම දැක්කා ඒක. ඒක එච්චර ගණන් ගත්තේ නෑ ඉතින්. තමන්ගේ රාජ වැඩ ටික කළා. ඇයි හුඟක් සතුටු වුණා. මට දැන් නිදහස තියෙනවා පින් කරගන්න. අවශ්‍ය කරන පින් ටික සිද්ධ කරගන්න මට නිදහස තියෙනවා. ඒ නිසා මට කලේ විශාල උපකාරයක්. සාමාවතී කුස්සියේ ඉන්නකොට සිරිමා ගණිකාව එතෙන්ට යනවා. යනකොට ඇය මේ කිසිවක් ගණන් නොගෙන කටයුතු කරනු දැක්ක ඇයට සිතේ කෝපයක් පහළ වුණා. ඒ වෙලාවේ තෙල් හට්ටිය නටනටා තිබුණේ. හොඳට උණු වෙලා බිබුල් දානවා. තෙල් හැන්දක් අරගෙන සාමාවතීගේ ඔළුවට වක් කළා. ඇය ඒ වෙලාවේ සිහිපත් කළේ බුදුහාමුදුරුවෝ. මම මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන්නේ. ඒ නිසා බුදුගුණ සිහිපත් කරනකොට තෙල් හට්ටියෙන් අර කැකෑරෙන තෙල් හිසට වැටෙනකොට ඒව හරියට සීතල වතුර ටිකක් වැටෙනවා. බලන්න බුදුගුණේ ශක්තිය. බුද්ධ බලයේ මහ පුදුම එකක්. දැන් සාමාවතීගේ සේවිකාව පිරිස ඇවිල්ලා වට කළා සිරිමාවන්ට හොඳටම ගැහුවා. ගහලා පැත්තකට ඇදලා දැම්මාම ඒක නවත්තලා සාමාවතී ඇයට උපස්ථාන කළා. උණු වතුර ගෙනෙල්ලා අර ගහපු තැන් ඔක්කොම තවලා තෙල් ගාලා අත ගන්නවා. එහෙම කරනකොට ඇගේ නපුරු ගතිය ටිකක් ඉවත් වුණා. නපුරු ගතිය ඉවත් වෙලා මට සමා වෙන්න. මං මේවා ගැන හිතන්නේ නැතුව මේ වැරද්ද කළා ඔබට. ඔබ නිසා මම කොච්චර සැප විඳිනවද දැන්.
ඒ සියල්ල මට අමතක වුණා මගේ ළඟ තියෙන තණ්හාව නිසා. එහෙම කියලා සමාව ඉල්ලනකොට සමාවති කියනවා මගෙන් සමාව අරගෙන වැඩක් නැහැ. ඔබ තෙල් දානකොට මට සීතල වතුරක් ලෙස ඒක දැනුනේ භාග්‍යවතුන් වහන්සේ නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ගන්න. ඒ තමයි මගේ පියා. එතකොට බලන්නට එදා බුදුහාමුදුරෝ දානිට වඩිනවා. සාමාවතී සියලු සේවිකාවන් සමග එකතු වෙලා දම්පැන් පූජා කරනවා. ඇය සිරිමාවන්ටත් කතා කළා. කතා කරලා කිව්වා දැන් ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ගන්න. සියලු තොරතුරු අනාවරණය කළා. භාග්‍යවතුන් වහන්සේට සමාව දුන්නා. බුදුහාමුදුරු ධර්ම දේශනා කළා. බණ ඇසූ සිරිමා ගණිකාව සෝවාන් ඵලයටපත් වුණා. බලන්නේ කාලේ එතකොට ගත්තාම මේ චරිත දිහා හදිලා ආපස්සට හැරිලා බලනකොට දැන් වර්තමාන කාලේ එහෙම සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවිකාවක් තමන්ගේ මහත්යට ගණිකාවක් ගෙනත් දුන්න කියලා උනොත් සිද්ධුන මොකද වෙන්නේ? මාධ්‍ය වලින් දෙනව පහර නැගිටින්නම බැරි වෙන්නේ. ආය ඔලු උස්සන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒ කාලේ මිනිස්සු ළඟ තිබිච්ච බුද්ධිය කොච්චර වටිනා එකක්ද කියලා. ඒ කාලේ තිබිච්ච මිනිස්සුන්ට තිබුණු ප්‍රඥාව අපිට ඇත්තේ නැහැ. ඔය ඇත්තෝ අපි හිතන් ඉන්නවා අද තමයි මේ විද්‍යාව දියුණු කාලේ හොඳම බුද්ධිවන්තයින් ප්‍රඥාවන්තයින් ඉන්නේ. අපිත් එහෙම අපිටත් තියෙන පඬිත උපාධි තියෙන ශාස්ත්‍රපති උපාධි තියෙන අරෝ මේවා තියෙනකොට අපිත් හිතනවා අනේ අපිත් මහ උගත්තු කියලා. බම්බුව තමයි. මේවා ඔක්කොම නිකන් පහළ මට්ටමේ දේවල්. සෝවාන් ඵලය හා සසඳන කොට ඒවයි මේවයි කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. මේ උපාධි වල කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. ඒවට තියෙන්නේ ආර්ථික වටිනාකමක් විතරයි. නමුත් ඉස්සර හිටි මිනිස්සුන්ට තිබිච්ච බුද්ධිය ප්‍රඥාව මොනතරම් ඉහළ මට්ටමකද? අපි කියනෝ ඒ කාලේ කෝපි කාලේ මිනිස්සු කියලා. අද තේ කාලේ මිනිස්සු. ඒ තේ කාලේ මිනිස්සු එක්කෙනෙකුටවත් රහත් වෙන්න බෑ. සෝවාන් ඵලය ලබන්න බෑ. අන්න කෝපි කාලේ මිනිස්සුන්ගේ තියෙන වටිනාකම. අපි ඇතින් ගත්තාම බොහොම පහළ මට්ටමේ කටයුතු කරන උදිය. කොතරම් මිල මුදල් තිබුණත් උපාධි තිබුණත් උගත්කම් තිබුණත් මෙලෝ වැඩක් නැහැ. මෙලෝ වැඩක්. ඒ කාලේ එතකොට ඒ ඇත්තන් ඒ බුද්ධිය පාවිච්චි කරලා කොයිතරම් වටිනාම සම්පතක් හිමි කරගෙන තියෙනවද? සෝවාන් ඵලය කියන්නේ ආයේ කවදාක්වත් සතර අපායට වැටෙන්නේ නැහැ. කවදාක්වත් නරකාදීට යන්නේ නැහැ. තිරිසන් ආත්මයට වැටෙන්නේ නැහැ. ප්‍රේතෙක් බවට පත් වෙන්නේ නැහැ. අසුර නිකායට පත් වෙන්නේ නැහැ. මේ හතරට තමයි ලෝකේ වැඩිපුරම පිරිස වැටෙන්නේ. කොතරම් පින් කළත් දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අශෝක රජුරු 84000ක් පන්සල් කළානේ. මැරිලා ගිහිල්ලා පිඹුරෙක් වෙනවනේ. තිරිසන් ආත්මයක්නේ. නවත්තන්න බෑ. මල්ලිකා දේවිය මැරිලා ගිහිල්ලා අවීචියට යනවනේ. කොච්චර බණ ඇහුවද? කොච්චර පින්කම් කළාද? නමුත් භාග්‍යවතුන් වහන්සේ කොච්චර ඇසුරු කළත් කොසල් රජුරවන්ට සෝවාන් වෙන්න බැරි වුණා. ඒ නිසා සෝවාන් ඵලය කියන්නේ මේ මිහිපිට තියෙන වටිනාම සම්පතක්. ඒක දුප්පත් පොහොසත් ભેදයක් නෑ කාටවත්. ಜಾති කුල මල ભેදයක් නෑ. ඒ අවබෝධය ඇති කර ගන්නට අප තුල තියෙන්න ඕන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අපි ළඟ තියෙන දෘෂ්ටිවල තියෙන ගැතිකම මේ ලෝකේ හරීම බරපතල ලෙස අපි දෘෂ්ටිවල පැටලිලා. ඒ දෘෂ්ටිවලට අපිව ඇදලා දාලා තියෙන්නේ සමහර විට භික්ෂුන් වහන්සේලා. කොච්චර දෘෂ්ටිගතික වුණාද කියනවනම් සරස්වතී තෙල් දිවේ ගාගත්තා. අදත් ස්වාමීන් වහන්සේලා දඟලන සරස්වතී තෙල් ටිකක් ගාගන්නේ කොහොමද කියලා. තමන්ගේ ජීවිතය තමන්ගේ පැවැත්ම යන්ත්‍ර මන්ත්‍ර වලට යට කරන්න භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන්නේ නැහැ. ගුරුකම් කරලා ඉගෙන ගන්න පාඩම් කරන්න. මේවා පුරුදු කළා. එතකොට ඒ දෘෂ්ටිගතික වීම
ඊටාම බරපතල ලෙස මේ සමාජය තුල පවතිනවා. එන සක්කාය දිට්ඨි. මේ මම මගේ කියන එක විතරක් නෙවෙයි, තව විවිධ දෘෂ්ටි ජාලයක අපි පැටලිලා ඉන්නේ. ඉතින් ඒවයි පැටලෙන තරමට මාර්ගඵල අවබෝධයේ සෝවාන් ඵලයේ අපෙන් ඈතට තල්ලු වෙලා යනවා. ඈතට තල්ලු වෙලා. අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි මේ යන්ට පෙර සෝවාන් ඵලයටවත් වෙන්නේ කොහොමද කියලා. ඒකයි අපේ උත්සාහ වෙන්න ඕන. අබේවීර මැතිතුමත් මැතිනියත් දෙපළ මට හිතෙන්නේ සෝවාන් ඵලයට කිට්ටු වෙච්ච ලබා ගත්තයි කියලා මම කියන්නේ නේ. නමුත් ඒට කිට්ටු වෙච්ච දෙපළක්. ඒ මොකනද? ඒ ඇත්තන්ගේ දෘෂ්ටිය ඊටාම ශක්තිමත් ප්‍රබලයි. ලේසියෙන් එහෙම කෙනෙකුට ඒ ස්වරූපයට එන්න බෑ. අනේ පිටු සිටුතුමා Tamanගේ දෘෂ්ටි ජාලයේ පැත්තකට දාලා භාග්‍යවතුන් වහන්සේ කිරි ප්‍රසාදය ඇති කරගත්තට පස්සේ එතුමා ජේතවනාරාමයේ හදලා 54 කෝටියක් වියදම් කරලා මොනතරම් තුනුරුවන් වෙනුවෙන් කැප වෙලා වැඩ කළාද. හැබැයි එතනින් එහාට ගියේ නෑ. අනේ පිටු සිටුතුමා හිතුවේ නෑ මම සෝවාන් ඵලයේ විතරයි ඉන්නේ, තව එහාට මම යන්න ඕන සකදාගාමි අනාගාමි ඵලවලට එන්න ඕන කියලා. විසාකා මහ උපාසිකාවත් එහෙමයි. එතුමියත් සෝවාන් ඵලේ නතර වෙලා හිටියා. බිම්බිසාර රජුත් සෝවාන් ඵලේ නතර වෙලා හිටියා. තවත් අති විශාල වැදගත් පිරිසක් බන්දුල මල්ලිකාවා සෝවාන් ඵලේ නතර වී සිටියා. එතනින් එහාට Tamanගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳිද්දි, රහතන් වහන්සේලා වැඩ ඉඳිද්දි එහෙම තීරණයක් ගත්තේ නැහැ. දැන් අනේ පිටු සිටුතුමා විසාකා මහ උපාසිකාව කොච්චර කාලයක් මේ සංසාරේ යනවද? කල්ප 16000ක් කියලා තියෙනවා. කල්ප 16000. හිතන්නත් බෑ මොනතරම් දිගු කාලයක්. ධර්මයේ ඒවා සඳහන් කරනවා. සක්‍ර දිව්‍ය රාජ්‍යයත් එහෙමයි. කල්ප 16000ක් ගිහිල්ලා තමයි රහත් ඵලයටපත් වන්නේ. නමුත් සෝවාන් ඵලය ලබා ගැනීමෙන් අර කියන උරුමයේ අයිතිවාසිකම් හිමිකම් ලබා ගන්නවා. නැවත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහින්නේ. හේතුව නැවත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකෙට නැවත ඇවිල්ලා සකදාගාමි ඵලය ලැබලා ආපහු දිව්‍ය ලෝකෙට ගිහිලා අනාගාමි ඵලයටපත් වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබෙනවා. ඒවයි කල්ප ගණන් ආයුෂ තියෙනවා. ඉතින් ඒ නිසා අප මේ ගැළපීම කියන එක ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාවෙන් ගැළපෙන්න ඕන. සීලෙන් ගැළපෙන්න ඕන. ශ්‍රුතයෙන් ගැළපෙන්න ඕන දැනීමෙන්. ත්‍යාගයෙන් ගැළපෙන්න ඕන. ප්‍රඥාවෙන් ගැළපෙන්න ඕන. මං හිතන්නේ අපට මේ කාලය තුල දකින්න ලැබුණු ඔය කියාපු කරුණු පහෙන් හොඳට ගැළපීම සිද්ධ වෙච්ච දෙපළක් තමයි අබේවීර මැතිතුමත් කාන්ති අබේවීර මැතිනියත් දෙපළ. ඒ ගැළපීමේ සාර්ථකත්වය තුල දෙදෙනාම කොතරම් කුසල ධර්ම නිර්මාණය කරගත්තද? ඒ අවබෝධයත් සමග, ඒ ගැළපීමත් සමග එම දෙපළ සිද්ධ කරගත්ත කුසල ධර්මවල බලය ඒ ඇත්තන්ගේ සංසාරය සැපවත් කිරීම පිණිස හොඳටම පවතින. නමුත් සසර ගමන ඒකයි සෝවාන් ඵලය නොලැබුවොත් මොනතරම් පින් කළත් අවිනිශ්චිතයි. ස්ථීර භාවයක් අපි ළඟ ඇත්තේ නැහැ. ඒවට ගොඩාක් උදාහරණ බණ පොතේ තියෙනවා. ඒ නිසා අපි නිවන් පතනවට වැඩිය ඇත්තෝ නිවන් ලබන්නට උත්සාහ කළා. අපි සමාජය තුල හුඟක් ධර්ම දේශනා කරනකොට නිතර කියන දේ තමයි මේ කරගත්ත කුසලයේ ආනිසංසෙට නිවන් සැප ලැබේවා. නිවන ප්‍රාර්ථනාවකට හිර කළා තියලා. ඒ නිවන ලබා ගන්න ඕනේ. දැන් මම ප්‍රශ්නයක් අහන ඔය ඇත්තන් බණ අහලා තිරුණා නේද? නිවන අලුත් දෙයක්ද පරණ දෙයක්ද? ඔන්න අපේ කනගාටුදායක තත්ත්වය උතනයි තියෙන්නේ. අද හොඳට මතක තියාගන්න. ලෝකයේ හැමදාම අලුත් දෙයක් තියෙනවා. ඒ එකම දෙයයි නිවන විතරයි. අනිත් සියල්ලම පරණ. මම පරණ මිනිස්සෙක්. ඔය ඇත්ත පරණ මන. මේ ගොඩනැගිලි සියල්ලම පරණ ඒවා. ලෝකයේ තියෙන සියල්ලම පරණයි.
ලෝකේ එක දෙයක් තියෙනවා අති පරිසුද්ධ නිවන හැමදාම අලුත්. කොතනදී ඇහුවත් බය නැතුව උත්තර දෙන්නම් අදින් පස්සේ. නිවන අලුත් දෙයක්ද බය නැතුව කියන්නේ නිවන යනු අලුත් දෙයකි. ඇයි එහෙම කියන්නේ? විඥානං අනිදස්සනං. භාග්‍යවතුන් වහන්සේ නිවනට විඥාන කියන වචනේ පාවිච්චි කළ එක තැනක් තියෙනවා. විඥාන කියන්නේ හිත. නමුත් බුදුහාමුදුරෝ නිවනට විඥාන කියන වචනේ පාවිච්චි කළා. විඥානං අනිදස්සනං. මහණෙනි නිවනට උපමාවක් නැත. නිවනට මොන දේ උපමා කළත් වැරදි. අපේ උපමා කරන දැන් ඔයත් වහලා තියෙනවා සාදු කියලා තියෙනවා. මේ කරගත්තා වූ කුසලයේ ආනිසංසයට නිවන් පුර රුවන් දොරටු ඇරේවා කියලා. එතකොට උඩ හිතේ මැවෙන මොකද්ද? නිර්වාණය කියන්නේ රත්තරන් දොරටුවක් තියෙන රත්තරන් මාලිගාවක තියෙන දෙයක්. රුවන් පුරනේ රත්තරන් පුරේ රත්නපුරේ නෙවෙයි. රුවන් පුර රුවන් දොරටු නිවන් පුර රුවන් දොරටු ඇරේවා. සාදු කියනවා. භාග්‍යවතුන් වහන්සේ කියන ගැලපෙන්නේ නැහැ. අනිදස්සනං. නිවනට නිදර්ශන උපමා නැත. මොන උපමාව දැම්මත් ඒක ගැලපෙන්නේ නැහැ, හරියන්නේ නැහැ. අනන්තං. නිවනේ කෙලවරක් නැහැ. පහළ වෙන බුදුවරු නිවන සොයා ගන්නවා. කෙලවරක් නැහැ. බුදුවරු ලෝ පහළ වෙන්න ආපහු මේ අලුත් වෙනවා. අනන්තං. කෙලවරක් නැහැ. සබ්බතෝ පබං. ඕන තැනකින් ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම 40 කර්මස්ථානය, සතර සතිපට්ඨානය, ඒ ඕන තැනකින් ඇතුල් වෙන්න පුළුවන් නිවනට. සබ්බතෝ පබං. උන් ඊළඟට කියනවා එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. නිවනේ පඨවි නැත, ආපෝ නැත, තේජෝ නැත, වායෝ නැත. ලෝකේ අනිත් හැම දෙයකම පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. මම පඨවි ආපෝ තේජෝ වායෝ. ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ. ඇයි වෙනස් වෙනවා? පරණ වෙනවා. නිවන තුල මේ කියන දේ ඇත්තේ නැහැ. ඒ නිසා නිවන කවදාක්වත් පරණ වෙන්නේ හැමදාම අලුත්. ඊතාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එත දීගංච රස්සංච අනුම් තූලං සුභාසුභං. නිවන දිග එකක්ද, කොට එකක්ද, කෙට්ටු එකක්ද, මහත එකක්ද, සුභ එකක්ද, අසුභ, මේ කිසිවකට අදාළ නැත. ලෝකේ හැම දෙයක්ම එක්ක දිගයි, එක්ක කොටයි, එක්ක කෙට්ටුයි, එක්ක මහතයි, එක්ක සුභයි, එක්ක අසුභයි. නමුත් නිවන ඔය වචන කිසිවකට අයිති නැහැ. එත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං. එත නාමංච රූපංච අසේසං උපරුච්චති. නාම රූප දෙක ඉතිරි නොකොට ඉතිරි වෙන්නේ නැතුව නිරුද්ධ කරනවා. ඒ නිසා නිවන හඳුන්වා දුන්න ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව නැති කිරීම, රාගය නැති කිරීම, නිරුද්ධ කිරීම නිවනයි. එතකොට මෙන්න මේ කියාපු తত্ত্বය තුල තණ්හාව නැති කිරීම සඳහා, තණ්හාව අඩු කිරීම සඳහා මොනතරම් කාර්යභාරයක් අබේවීර මැතිතුමාත් එම මැතිනියක් දෙපළ සිද්ධ කළා. කිට්ටු වෙන්න බෑ ලේසියෙන් කෙනෙකුට. එහෙම සිත් ලෝකෙ හිඟයි, දුර්ලභයි. අර භාග්‍යවතුන් වහන්සේ කියාපු තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව නැති කිරීම. නිවන කියන මේ අකුරු තුනේ අදහසක් තියෙනවා. නී කියන්නේ නැහැ. වන කියන්නේ තණ්හාව. නී දාන දානෝ වන. තණ්හාව නැත්තේ කොතනද? ඊතර නිවනයි. ඒ නිසා නිවන කියන්නේ කවදාක්වත් පරණ වෙන එකක්වත් වෙනස් වෙන එකක්වත් නෙවෙයි. එය ස්ථිර සදාකාලික අලුත්ම තමන් ලබන සැපයක්. අපි ඔක්කොම පරණයි කියලා කිව්වේ අපි ළඟ තියෙන තණ්හාවේ ආයුෂ කොච්චරද? කල්ප කෝටි ගාණක් මගෙත් ඔබෙත් තණ්හාවේ ආයුෂ. අපි ළඟ තියෙන ද්වේෂයේ ආයුෂ කොච්චරද? කල්ප කෝටි ගාණක්. අපි ළඟ තියෙන මෝඩකම් වල ආයුෂ කොච්චරද? කල්ප කෝටි ගාණක්. ඒ නිසා අපි හැමෝම පරණ මිනිස්සු. කිසි කෙනෙක් අලුත් මිනිහෙක් ලෝකේ ඇත්තේ නැහැ. අපි හැමෝටම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුල තමයි
අපි සකස් වෙන්නේ. ඒවට කියන සංස්කාර කියලා. කුසල අකුසල ධර්ම බලවේගය සංස්කාර. මේ සංස්කාර තියෙන තාක්කල් අපි ඉපදී මෙරි ගමන් කරන්නට ඕන. ඒ නිසා ජීවිතයක ලබන මනුස්ස ජීවිතයක් ලබා ගත්තාම ඒ මිනිස් ජීවිතයෙන් ලබා ගන්න තියෙන හොඳම ප්‍රයෝජනය කුසල ධර්මවල යෙදিলা කටයුතු කිරීමෙන් Tamanගේ මේ ගමන නිමා කර ගන්නට දරන උත්සාහයක්. ආගම දහම තුල හුඟක් දේවල් තියෙනවා පොතපතේ එනකොට පුවත්පත්වල පවා මම පෞගේ දවස්වල ලිපියක් කියුවා මනෝ වෛද්‍යවරයෙක් ලියලා තින්නේ. එයා ලියනවා ඔබ පුනර්භවය පිළිගන්නවද? එයා කරුණු ඉදිරිපත් කරනවා පුනර්භවය කියන්නේ බොරුවක්. නැවත ඉපදීම කියන්නේ බොරුවක් කියලා පැහැදිලි කරන්න. දැන් ওই ලිපිය කියුවාම කවුරු හරි ප්‍රඥාව අඩු කෙනෙක් මොලයක් නැති කෙනෙක් දැන් මේ මනෝ වෛද්‍යවරයා හිතන් ඉන්නේ එයා තමයි ලෝකේ හොඳම මනෝ වෛද්‍යවරයා කියලා. ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටම ශ්‍රේෂ්ඨම මනෝ වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට සමකල හැකි මනෝ වෛද්‍යවරයෙක් තුන් ලෝකේ කොතනකවත් ඇත්තේ නැහැ. ඒ විශිෂ්ට මනෝ වෛද්‍යවරයා අපට කියනවා නැවත උපදිනවා. අපි පිළිගන්නේ අර මෝඩයාගේ කතාවද භාග්‍යවතුන් වහන්සේගේ කතාවද? ඉතින් සමාජය තුල ගත්තාම අපිව දෘෂ්ටිවල පටලවන්න දඟලන අයගේ ස්වરૂපය සහ ස්වභාවය හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසා දහම් ඥානේ ධර්මඥානේ කාන්ති අබේවීර මැතිණිය අභිධර්ම පන්ති ගිය අභිධර්ම පාඩම් කළා. අභිධර්මයේ කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ නෙමෙති විශිෂ්ට මනෝ වෛද්‍යවරයා ලෝකෙට ඉදිරිපත් කරපු හිත පිළිබඳව විග්‍රහය. ලෝකේ කිසි කෙනෙකුට එහෙම විග්‍රහයක් ඉදිරිපත් කරන්න බෑ. තව කොච්චර විද්‍යාව දියුණු වුණත්. උන්වහන්සේ හිතයි චෛතසිකයි පිළිබඳව දක්වපු අදහස් වෙනත් කිසිවෙකුටත් ඉදිරිපත් කරන්න බෑ. ඒවා ඉගෙන ගත්තා කාන්ති අබේවීර මැතිණිය අභිධර්මය. ඒ ඉගෙන ගන්නකොට එතුමියගේ සිත තුළ පහළ වෙන කුසල චේතනාවන්ගේ ප්‍රමාණය ඔබටත් අපටත් හිතා ගන්නටත් බැරි තරම්. ඒ නිසා සෝවාන් ඵලයේ ලැබුවත් කෝපය තියෙනවා. හිතන්න එපා සෝවාන් ඵල ලබා ගත්තාම කේන්ති යන්නේ නැහැ කියලා. කාමරාග පටිග සෝවාන් ඵලේ නැති වුනහම සෝවාන් ඵලේ ලැබුවාම නැති වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි බිම්බිසාර රජුරු. සෝවාන් ඵල ලැබුවා. එතුමාගේ හිතේ කෝපයක් ඇති වෙනවනේ. පුතා කකුල් පළලා ලුණු දානකොට මොන තාත්තටද ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන්. නමුත් ධර්මයේ තුල අනුගත වෙච්ච නිසා පාලනයක් තිබුණත් කෝපසහගත සිටිවිල්ල නවතින්නේ නැහැ. ඒ නිසා එතුමා මිය ගිහිල්ලා ජනවසබ කියලා යක්ෂයෙක් වෙනවා. ඒ යක්ෂාත්මය පහළ මට්ටමේ එකක් නෙවෙයි. ආලවක සෝවාන් වුණා යකෙක්. සාතාගිර හේමවත සෝවාන් වුණා යක්කෝ. තවත් ගොඩක් ඉන්නවා. වෛශ්‍රවණ කියන්නේ යකුන්ගේ අධිපති දිව්‍ය රාජයා. සෝවාන් ඵල ලැබුවා. යක්කා දීපෝ වෙස්සවනෝ. සෝවාන් ඵල ලැබුවත් කෝපය එනවා. ඇයි? කෝපේ නැති කළා නෑ. ඉතින් ඒ නිසා සෝවාන් ඵල ලැබූ කෙනෙක් හඳුනා ගන්නට ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ඔස්සේ තමයි හඳුනා ගන්නට ඕනේ. පන්සිල් කැඩෙන්නේ නෑ. ප්‍රාණඝාතය කරන්නේ, හොරකම කරන්නේ, කාමේ වරදවා හැසිරීම කරන්නේ නෑ. බොරු කියන්නේ නෑ. සුරාපානය කරන්නේ නෑ. මත්පැන් පානය කරන්නේ නෑ. ඒ සෝවාන් ඵල ලබාපු කෙනෙක් හඳුනා ගන්න තියෙන හොඳම ලක්ෂණ පහ. කවුරු හරි කියනවා නම් මම සෝවාන් ඵල ලැබුවා කියලා ඔබ පරීක්ෂා කරලා බලන්න. ඔහු ළඟ මේ පංචශීලය තියෙනවද කියලා. පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණය කරනකොට සමහර විට සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්ගේ කට ඇරලා බලහත්කාරින් කෙනෙක් මත්වතුරු බෝතලයක් කටට හලනවා. මත්ද්‍රව්‍ය බිඳුවක්වත් ශරීරය ඇතුළට යන්නේ නැහැ. ඒ තමයි සෝවාන් ඵලයේ ශක්තිය. ඒ නිසා ඒවා
එහෙම දෙයක් පරීක්ෂා කරලා බලන ක්‍රමවිධි තියෙනවා. ක්‍රමවිධීන් තියෙනවා. ඉතින් අභාව ප්‍රාප්ත වුණු පරලෝසපත් වුණු අබේවීර මැතිතුමන් අබේවීර මැතිනිය දෙපළම බොහෝම පංචශීල ප්‍රතිපදාවට ලැබිව ආදරයෙන් ක්‍රියා කළ දෙපළක්. ඉතින් එබඳු ක්‍රියාත්මක භාවයේ තුල කරගත් කුසලයන්ගේ ප්‍රමාණය අති විශාලයි. ඒ නිසා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරනවා කිව්වහම එක පැත්තකින් කනගාටුවකුත් ඇති වෙනවා. ඇයි කොතරම් පින් කරගත්තද? ඒ නිසා විශේෂයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ඒ ධර්ම දේශනාවක ඵලය ලබන්නේ ශ්‍රාවක පිරිසක්. අබේවීර මැතිනිය කොච්චර බණ අහලා තියෙනවද? මමත් මේ ගෙදර අබේවීර මැතිතුමන් නිටි කාලේ උපන්දිනේටත් බණ කිව්වා. හුඟක් බණ ඇහුවා. ඕන තරම් ඒ ඇත්තු බණ ඇහුවා. ඒ බණ අනුව තමන්ගේ ජීවිතත් සකස් කරගත්තා. නමුත් අපි සිහි කරන්නේ මේ ಗುಣ සිහි කිරීමක් ඇටියට. පින්දීම කියන වචනේ මං හිතන්නේ ගැලපෙනවද කියලා මට වැටහෙන්නේ නැහැ. ඒ මොකද සමහර විට පෙර අපේ බුදුහාර වැඩිහිටි කාලේ විතරක් නෙවෙයි ඊට පස්සේ අපේ ලංකාවේ එක මිනිස්සේ ගොවියෙක් Tamanට උදැල්ලක් හදාගන්න කම්මල් කාර්යයකට ගෙනල්ලා දෙන්න මොනවද? ඌරු මස් ටිකකුයි ඇල්හාල් ටිකකුයි වේවැල් නාරටි ටිකකුයි. ඒ කාලේ හැටියට අනුරාධපුර යුගයේ මේවා ගෙනත් දීලා ඌ කම්මල් කාර්යයට කියනවා යාළුවේ ඒ කාලේ සල්ලි වලින් ගනුදෙනු කළේ නැහැ. බාණ්ඩුව මාරුව තිබුණේ. මේ ටික අරගෙන මට උදැල්ලක් හදා දෙන්න මගේ උදැල්ල හොඳටම ගෙවිලා. ඔව් ඒක බාරගත්තා. බාරගෙන කම්මල් කරුව කල්පනා කළා මට ලැබිච්ච මේ දේ මම 10 ගුණයෙන් වැඩි කරගන්නවා. 10 ගුණයෙන්. අන්න බලන්න ඒ කාලේ තිබිච්ච මිනිස්සුන්ගේ ප්‍රඥාවේ මහිමය. මං කිව්වේ ඒකයි ඒ කෝපි කාලේ මිනිස්සු කොයිතරම් ප්‍රඥාවෙන් වැඩ කළා තියනවාද කියලා. අද එහෙම වැඩ කරන්නේ මේ විද්‍යාත්මකයි කියන යුගය තුල. ඒ මිනිස්සයා කල්පනා කළා මට ලැබිච්ච මේ ටික මම 10 ගුණයෙන් වැඩි කරගන්නවා. ඔහු දැක්කා ස්වාමීන් වහන්සේලා 4 නමක් පිණ්ඩපාතේ වඩිනවා. දුවලා ගිහලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා කොහෙටවත් වඩින්න එපා. අද මම දානේ හදනවා. ඔබ වහන්සේලා මෙහෙන් වැඩින්න. ඔව් උන්වහන්සේලා වඩා හිඳුවලා දානේ සකස් කරා. ඇල්හාල් ටිකයි උරුමස් ටිකයි වේවැල් නාරටි ටිකයි අරගෙන දානේ හදලා උන්වහන්සේලාට පූජා කළා. පූජා කළෝ ප්‍රාර්ථනාවක් කළා. අද මම මේ කළ කුසලයේ මට 10 ගණින් පඬුරු ලැබේවා. නිවන් පැතුවේ නෑ. ඕනම පිනක් කළා ඕනම කෙනෙකුට Taman කැමති ප්‍රාර්ථනාවක් කරන්නට අයිතිය තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා ඒක මංකොල්ල කාගෙන තියෙන දැන් පින්කමක් කළාම ප්‍රාර්ථනාව දෙන්නේ හාමුදුරුවරු. ඔය ඇත්තන්ට ප්‍රාර්ථනා ඇත්තේ නෑ. ඉස්සර එහෙම තිබුණේ නෑ. ඉස්සර පින්කමක් කළාම ප්‍රාර්ථනාව Tamanගේ. දැන් උදාහරණයක් ඇටියට බෝධිසත්වයන් තමන් කරන පිනට ප්‍රාර්ථනා කළේ මොකද්ද? මට බුදු බව ලැබේවා. අන්න පාරමිතා. තමන්ගේ ගොඩට පාරමී එකතු කරගන්න. දැන් ඕගොල්ලන්ට පාරමී නැහැ. ඇයි? පාරමී නැත්තේ? පිනට පාරමිතාව ගොනු කරගෙන නැහැ. අනුන්ගේ ප්‍රාර්ථනාවලට හැමදාම සාදු කියනවා. ඉස්සර කාලේ මිනිසුන්ට මොලේ තිබුණා. එහෙම කළේ නැහැ. ඒ නිසා මේ මිනිස්සයා ප්‍රාර්ථනාවක් තිබ්බා. මේ මම අද කරන මේ දාන මේ පින්කමට මට 10 ගණනින් පඬුරු ලැබේවා. එච්චරයි කළ පින. ගිහිල්ලා උපදින්නේ කොහෙද? දුටුගැමුණු රජුරුවන්ගේ අගබිසවගේ කුසේ පිළිසිඳ ගන්නෝ මැරිලා ගිහිල්ලා. කුසේ දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලාම ඇල්හාල් ලැබෙන්න පටන් ගත්ත 10 ගණනින්. විහාර මහා දේවිය ඒ සියලුම දේ බාරගත්තා. දුටුගැමුණු රජුරුවන්ගේ දේවිය විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමාගෙන නේද? එතකොට දුටුගැමුණු රජුරුවන්ගේ දේවිය කුසට දරුවා ආපු දවසේ ඉඳලාම
ඇයට දහස් ගණනින් ඇල්හා ලැබෙන්න පටන් ගත්තා. පඳුරු ලැබෙන්න පටන් ගත්තා. පුතා ලැබුණට පස්සේ ඒ ලැබෙන හැම දෙයක්ම පුතාට බාර ගන්න සැලැස්සුවා. ඒ නිසා නම තිබ්බා සාලිය. ඇල්හාල්ලෙන් හදපු බත පූජා කරපු එකේ පින ආපස්සට හැරිලා එනකොට සාලිය වෙනවා. සාලිය කුමාරයා ලොකු මහත් වුණාම අවුරුදු 12 දී කසාද බඳිනවා අශෝක මාලාව. අශෝක මාලත් එක්ක දවසක් සෑගිරියට යනවා. සෑගිරියට යන්න තියෙන කැලේ පාරකින්. අස්සයා පිට නැගලා සාලිය අශෝක මාලත් එක්ක සෑගිරියට යනකොට මගදී කියනවා බඩගින්නක් ඇති වෙලා. අශෝක මාලා මට බඩගිනි. මම මොකද කරන්නේ දැන් මේ කැලේ කිසිම දෙයක් හොයාගන්න නැහැ. අහල පහල ගේකුත් ඇත්තේ නැහැ. සාලියට ඕනකම තිබුණා මං කරපු පින මට රජමැදුරේදී ඉන්නකොට විතරද විපාක ලැබෙන්නේ. කැලේට ගියාම මේකේ විපාක හම්බෙන්නේ නැද්ද? ඒ නිසා මම පරීක්ෂණයක් කරනවා. සාලිය අතේ තිබුණ කෝටුවක්. ඒ කෝටුව අශෝක මාලට දීලා කියනවා ඔය ළඟ තියෙන ගහට ගිහිල්ලා ගහන්න සාලියට කන්න ඕන කියලා. අශෝක මාලා ගිහිල්ලා අර කෝටුව අරගෙන ගහට ගහනවා. සාලියට කෑම ඕන කියලා. ගහට අධිග්‍රහිත දේවතාවා ඒ මොහොතේම බත් කඳන් 4ක් එවනවා. 4 පැත්තේ. පින විස්මිතයි. සෑගිරියට ඒවත් අරගෙන ගිහිල්ලා සතියක් තිස්සේ දන් දුන්නා. ඒ දෙන්න එක්ක එකතු වෙලා. මේ පිනේ හැටි පින සිද්ධ කර ගන්නකොට ඒ පින සිදු කිරීම. අබේවීර මැතිතුමාටත් කාන්ති අබේවීර මැතිණියටත් ප්‍රාර්ථනා තිබුණා. ඒ ප්‍රාර්ථනා තමයි හුඟක් විට මේ සංසාරේ ඉවර කරලා ඉක්මනින් නිවන් දකින්න ඕන කියන පින. ප්‍රාර්ථනාව. ඉතින් ඒ බඳු ප්‍රාර්ථනාවල් Tamanට තියෙන්න ඕනේ. මම බොහෝ විට ධර්ම දේශනා කරනකොට කියන දෙයක් ඔබ පින්කමක් කළාම ඔබට ඒ සඳහා වෙනම ප්‍රාර්ථනාවක් තියාගන්න. හැමදාම හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාවට සාදුකාර දෙදී ඉඳලා අලුත් මිනිහෙක් නිර්මාණය වෙන්නේ. ලෝකේ අලුත් වෙනවා. අලුත් මිනිස්සු ලෝකෙට බිහි වෙන්න ඕනේ. අපි එක තැනක මිනිස්සු හිර කරනවා කොටු කරලා. එතකොට සිද්ධ වෙන අහිතකර ප්‍රතිඵලය තමයි අලුතෙන් හිතන්න පුළුවන් මිනිහෙක් බිහි වෙන්නේ නැහැ. මේ පැණි පූජා කරලා සහෝදරයෝ 3 දෙනා බාලම මල්ලි මේ පැණි පූජා කරලා පසේ බුදුහාමුදුරුවන්ට ප්‍රාර්ථනා කරන්නේ මට කවදා හරි දවසක මේ මුළු මහත් දඹදිව් තලේ අග රජ පදවිය ඕන. ඒක පසේ බුදුහාරු දුන්නේ එකත්. උන්වහන්සේ කියනවා පුතේ උඹේ ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ආශිර්වාද කර. ස්වාමීන් වහන්සේලා කළ යුත්තේ ඇයි? පින්කම් කළාම ඒ අයගේ ප්‍රාර්ථනාවට සාදුකාර දෙන එකයි. අපි දැන් කරන්නේ අපේ ප්‍රාර්ථනාවට ඕගොල්ලෝ සාදු කියන එක. මේ මාරු වෙලා කොහොමද යන්නේ? මාරු වෙලා. පසේ බුදුහාමුදුරුවන්ට මේ පැණි පූජා කරලා ඒ දරුවා ප්‍රාර්ථනා කළේ මට මුළු දඹදිව් තලයේ අග රජ පදවිය. අන්න අශෝක වෙල උපදිනවා.
මුළු දඹදිවම යටත් කළා. තමන්ගේ අනසකට ගත්තා. තමන්ට විරුද්ධව කඩුවක් ඔසවන්න එක්කෙනෙක්වත් ඉතුරු කළේ නැහැ. එයා තමයි අශෝක වුණේ. ලෝකෙට විශිෂ්ට මිනිස්සු බිහිවන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව. ඒ නිසා පිනක් දහමක් සිද්ධ කළාම තමන්ට ඒකට ප්‍රාර්ථනාවක් තියෙන්නට ඕනේ. ඒකේ කිසිදු වැරද්දක් ඇත්තේ නැහැ. අබේවීර මැතිණිය ඒ වගේම අබේවීර මැතිතුමන් මොනව ප්‍රාර්ථනා කළාද මම දන්නේ නැහැ. මං හිතන්නේ මේ දැනුමත් එක්ක ඇත්තන් වටිනා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්නට ඇති. ඒ නිසා අර කම්මල්කාරයා ඇල්හල් ටිකයි උරුමස් ටිකයි වේවැල් නාරිටි ටිකයි පූජා කරලා අරතරම් පිනක් ලබා ගත්තා නම් මේ දැවැන්ත මහා කුසල් කළ අබේවීර මැතිතුමත් කාන්ති අබේවීර මැතිණියත් මොනතරම් පිනක් නිර්මාණය කරගෙන ඇත්ද. ඒ නිසා එම දෙපළගේ තිබිච්ච ලස්සන ගති ලක්ෂණ වලට මං කැමති එක බණපදයක් විස්තර කරලා කියන්න. අපේ බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ හිටිය අංගුත්තර නිකායේ චක්කනිපාතේ සාරාණීය වර්ගයේ නකුල පිතු සූත්‍රයේදී එතුමන් නකුල මාතා නකුල පිතා දෙදෙනා වගේ. ඇයි එහෙම කියන්නේ? ඒකන් සමයම් භගවා භග්ගේසු විහෙරති සුන්සුමාරගිරි බේසකලාවනේ මිගදාය. භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක සුන්සුමාරගිරේ බේසකලාවනේ වැඩ සිටියා. මේ ප්‍රදේශයේ තමයි නකුල මාතා නකුල පිතා දෙදෙනා ජීවත් වුණේ. තේනකෝපන සමයේන නකුල පිතා ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ. නකුල පිතා හොඳටම ලෙඩ වුණා, සනීප වුණා. අබේවීර මැතිතුමා වගේ ලෙඩ වුණා, සනීප වුණා. නකුල මාතා ගහපතානි නකුල පිතරං ගහපතින් ඒතද පෝච්ච. නකුල පිතා ලෙඩ වුණාම නකුල මාතාව ඇවිල්ලා ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලාන දැඩි ලෙස ගිලන් වෙලා. එතුමිය ඇවිල්ලා තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාට කියනවා මාකෝ ත්වං ගහපති සාපෙක්කා කාලමකාසි. අනේ ඔයා නම් බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා. මේ තමයි අපේ බෞද්ධ කතා ප්‍රවෘත්ති වල තියෙන උපාසක උපාසිකාවන්ට ගන්න තියෙන හොඳම වටිනාම පාඩම. එතුමිය ඇවිල්ලා කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට මාකෝ ත්වං ගහපති සාපෙක්කා කාලමකාසි. ගෘහපතිතුමනි එපා බලාපොරොත්තු තියාගෙන මැරෙන්න, අපේක්ෂාවන් නැති කරගෙන මැරෙන්න එපා. කාලකිරියා දුක්ඛා ගහපති සාපෙක්කස කාලකිරියා. බලාපොරොත්තු තියාගෙන මැරුණාම දුක් විඳින්න වෙනවා. ගරහිතාච භගවතා භාග්‍යවතුන් වහන්සේත් ඒකට නිඳා කළා, ගර්හා කළා. බලාපොරොත්තු තියාගෙන මැරුණාම භාග්‍යවතුන් වහන්සේකට ගර්හා කළා. සාපෙක්කස කාලකිරියා. අපේක්ෂා සහිතව බලාපොරොත්තු තියාගෙන මැරුණු එක්කෙනාට භාග්‍යවතුන් වහන්සේත් ගර්හා කළා. දැන් එතුමිය කියනවා එහෙම පැහැදිලි කරලා කොච්චර ලස්සන පාඩමක් කියලා දෙනවද? තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාට කියනවා සියාකෝපන ගහපති ඒව මස්ස. සමහර විට ඔබතුමා හිතනවා ඇති මේ ලෙඩ ඇඳේ ඉඳගෙන නකුල මාතා ගහපතානි මමච්චේන සක්කිස්සති ධාරකේ පෝසෙතුම්. ඔයා හිතනවා ඇති ඔයා නැති වුණාට පස්සේ මට මේ දරුවෝ බලා ගන්න බැරි වෙයි කියලා. එතුමිය කියනවා ගරාවාසං සන්තරිතු ගෙදර කටයුතු කරන්න මට බැරි වෙයි කියලා. නකෝපනේතං ගහපතේවන් දට්ටබ්බං. ඔබතුමා එහෙම හිතන්න එපා. ඔබතුමා නැති වෙලා ගියාම මට මේ දරුවෝ බලා ගන්න බැරි වෙයි. මේ දේපල මේ දේවල් බලා ගන්න ගෙදර කටයුතු කරගන්න බැරි වෙයි කියලා. ඔබතුමා එහෙම හිතන්න එපා. මට පුළුවන් කප්පා සංකන්තිතුන් වේනින් ඕලිකිතුන් කපු කටින්න පුළුවන්, නූල් ගොතන්න පුළුවන්. සක්කෝ මහංගපති මම තවච්චේන ධාරිකේ පෝසෙතින් ඔයා මැරුණට පස්සේ මට දරුවෝ බලා ගන්න පුළුවන්. ගරාවාසං සන්තරිතුන් ගීගේ කටයුතු කරන්න පුළුවන්. තස්මාතිය ත්වං ගහපති මා සාපෙක්කා කාලමකස්. ඒ නිසා ඔයා බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා. මෙහෙම කතා කරන්නේ කවුද අද?
අද එහෙම කතා කරන්න පුළුවන් කොන්දක් ඇති ගැහණියෙක් ඉන්නවද? ඔන්න පරණ මිනිස්සු කොච්චර වටිනවද කියලා. පරණ මිනිස්සු කොච්චර වටිනවද? එහෙම කතා කරන්න පුළුවන් ගැහණියක්. ඒ වගේම එතුමිය කියනවා නකුල මාතා ගහපතානි මමච්චේන අඤ්ඤං වරං ගමිස්සති. ඔයා හිතන්න එපා. ඔයා නැති වුණාට පස්සේ මම වෙන මහත්තයෙක් එක්ක යයි කියලා. එහෙම හිතන්න එපා. නකෝපනේතං ගහපතේ වන්දට්ටබ්බං. එහෙම සිතිවිල්ලක් ඇති කරගන්න එපායි. ත්වංචේව කෝපන ගහපතේ ජානාසි අහංච යදානෝ 16 වස්සානි ගහට්ටකම් බ්‍රහ්මචර්යයන් සමාදින්න. අපි දෙන්නම අවුරුදු 16 දී බ්‍රහ්මචර්යාව සමාදන් වුණා. ඒ නිසා අපි දෙන්න අතරින් ඒ බ්‍රහ්මචර්යාව කඩීමක් කවදාක්වත් සිද්ධ වුණේ නැහැ. නිසා ඔබතුමා හිතන්න එපා ඔබතුමා නැති වුණාට පස්සේ මම වෙන මහත්තයෙක් එක්ක යයි කියලා. ඒ නිසා බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා. ඊළඟට එතුමිය කියනවා නකුල මාතා ගහපතානි නදස්සන කාම භවිස්සති භගවතෝ. ඔබතුමා නැති වුණාට පස්සේ මම භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොයයි කියලා. නදස්සන කාම භික්ඛු සංඝස්සා. භික්ෂූන් වහන්සේලා දකින්ට නොයයි කියලා. නකෝපනේතං ගහපතේ වන්දට්ටබ්බං. එහෙම සිතිවිල්ලක් ඇති කරගන්නේ. ඔබතුමා නැති වුණාට පස්සේ ආංගි ගහපති තවච්චේන දස්සන කාමතරාචේව. මම වැඩියෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්ට යනවා. සංඝයා දකින්ට යනවා. භගවතෝ දස්සන කාමතරාච භික්ඛු සංඝස්සච. භාග්‍යවතුන් වහන්සේත් වැඩියෙන් දකින්ට යනවා. භික්ෂූන් වහන්සේත් වැඩියෙන් දකින්ට යනවා. මේ දේශනාව බලනකොට මට මතක් වෙන්නේ කාන්තියාබේ වීරමැතිණියයි. ඒ නිසා එතුමිය තම දයාබර ස්වාමි පුරුෂයා නැති වුණාට පස්සේ වැඩියෙන් කුසල ධර්ම වලට අතහිත ගත දෑත යෙදෙව්වා. හරියට නකුල මාතාව තඟ තිබිච්ච චරිතේ ලක්ෂණ. ඊළඟට එතුමිය කියනවා සියාකෝපන ගහපතේව මස්ස නකුල මාතා ගහපතානි මමච්චේන සීලේසු පරිපූර්ණකාරිණී. ගෘහපතිතුමනි ඔබතුමා හිතන්න එපා ඔබතුමා නැති වුණාට පස්සේ මම සීලය සම්පූර්ණ කරන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. මම නකෝපනේතං ගහපතේ වන්දට්ටබ්බං යාවතකෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගියෝදාත වසනා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවන් අතර සුදුවත් හඳින ශ්‍රාවිකාවන් අතර යස්සකෝපනස කංකාවා විමතිවා අයන්සෝ භගවා භග්ගේසු වෙරති සීලේසු පරිපූර්ණකාරිණී. මම ඔබතුමා නැති වුණාට පස්සේ සීලය සම්පූර්ණ කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැන් මේ වෙලාවේ සුන්සුමාර ගිරෙහි වාසය කරන්නේ. ඕන්නම් තම් භගවන්තං උපසංකමිත්වා පුච්චතු. ඔබතුමා ගිහිල්ලා අහන්න භාග්‍යවතුන් වහන්සේගෙන් මම සීලය සම්පූර්ණ කරන්නේ නැද්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ සාක්ෂිකාරය කළා. නකුල මහතා ගහපතානි ලාභිනී අජ්ජත්තං චේතෝ සමතස්සාති නකෝපනේතං ගහපතේ වන්දට්ටබ්බං. නකුල මාතාවගේ ඇතුළත චිත්ත සමාධිය ඇති කරගන්නේ නැහැ කියලා ඔබතුමා තුන් හිතකින්වත් හිතන්න එපා. මම මගේ හිතේ සමාධිය සංවර්ධනය කරනවා, ශක්තිමත් කරනවා. චේතෝ සමතස්ස නකුල මාතා ගහපතාමි ඉමස්මින් ධම්ම විනයේ ඕගාදප්පත්තා. මේ ධර්ම විනයෙහි නකුල මාතාව ස්ථීර තැනකට පැමිණි කෙනෙක් බව. පතිගාදප්පත්තා ප්‍රතිෂ්ඨාවකට, ස්ථීර තැනකට, අස්සසප්පත්තා අස්සසිල්ලකට, තින්න විචිකිච්ඡා තරණය කළ විචිකිච්ඡාව ඇති තැනකට. විශේෂ වචන රාශියක් පාවිච්චි කරන විගත කතං කතා ප්‍රහීන කළ විමති ඇති කෙනෙක්. වේසාරජ්ජප්පත්තා විශාරද භාවය ලබාගත් කෙනෙක්. අපරප්පච්චයා වෙනත් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ හැර වෙනත් කිසිවෙක් අදහන්නේ නැති කෙනෙක්. ඔන්න ඊටාම වැදගත්ම වචනයක්. ඔය ඇත්තෝ අපි කී දෙනෙක් අදහනවද, විශ්වාස කරනවද? නකුල මාතා කියනවා භාග්‍යවතුන් වහන්සේ හැර
වෙන කිසිවෙක් අදහන්නේ නැති කෙනෙක්. විසරද භාවයේ එතුමිය තුල තිබිච්ච මොනතරම් ඉහළ මට්ටමකට සත්තු ශාසනයේ විහෙරතිති. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වාසය නොකරන කෙනෙක් කියලා හිතන්න එපායි. අහංකෝපනේ තං ගහපති එවන් දට්ටබ්බං. අන්තා සංඤ්ඤතරා මම ඒ අය අතරේ කෙනෙක්. යස්ස කෝපන සකංකාවා විමතිවා තම් භගවන්තම් පුච්චතු. ඔබතුමාට සැකයක් විමතියක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න. මොනතරම් ශ්‍රේෂ්ඨ අභීත විශාරද කාන්තාවක් බවට පත් වුණාද? ඉමිනා ඕවදේන ඕවදිය මානස්ස සෝ ආබාදෝ ථානසෝ පටිපස්සම්පි. නකුල මාතාව නකුල පිතාට මේ විදියට ඇවිල්ලා අවවාද කරනකොට එතුමන්ගේ හිතේ ඇතිවිච්ච අප්‍රමාණ සතුට සියලු රෝගාබාධ සමනය කළා, අයින් කළා. කොච්චර බලයක් ඒ සත්‍ය වචනේ තුල තිබුණාද? සත්‍ය වචනේ තුල එහෙම නිරෝගී භාවය ඇති කරගත්ත නකුල පිතා අතකෝ නකුල පිතා ගිලානා වුට්ටිතෝ දණ්ඩ මෝලුබ්බ හැරමිටියක් අරගෙන යේන භගවා තේනුපසංකමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. භගවා ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නකුල පිතාට ලාභාතේ ගහපති. ගෘහපතිතුමනි ඔබ ලොකු ලාභයක් ලබාගත් කෙනෙක්. සුලද්දන්තේ ගහපති. වටිනාම ලාභයක් හිමි කරගත්ත කෙනෙක්. කවුද යසතේ නකුල මාතා ගහපතානි? ඔබේ නකුල මාතා ගෘහපතිනිය අනුකම්පිකා ඔබට අනුකම්පා කරනවා. ඕවදිකා ඔබට අවවාද කරනවා. අනුශාසිකා ඔබට අනුශාසනා කරනවා. ඒ නකුල මාතාව භාග්‍යවතුන් වහන්සේ භගවා ඒතෝච මම ශාවිකා ගිහි යෝදාත වසනා. මගේ ශ්‍රාවිකාවන් අතර සුදු ඇඳුම් අඳින මගේ ශ්‍රාවිකාවන් අතර සීලේසු පරිපූර්ණකාරිනියෝ සීලය සම්පූර්ණ කළ කෙනෙක්. අජ්ජත්තං චේතෝ සමතස්ස සිත සමාධිය ඇති කරගත්ත කෙනෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ සාක්ෂි දරනවා. ඉතින් අන්න ඒ විදිහට මෙම දෙපළ අතර තිබිච්ච සුහද සම්බන්ධතාවය ඊටාම ශක්තිමත්, ඊටාම ප්‍රබල එකක්. දෙදෙනාට දෙදෙනා ගැළපෙන ආකාරයට තම ජීවිතය පවත්වාගෙන ගියා. ආදර්ශමත් අම්මා තාත්තා කෙනෙක් හැටියට මේ දියණිවරුන්ට ඒ අම්මයි තාත්තයි දෙදෙනා වටිනාම ආදර්ශයක්. මුදල් හදල් තිබුණත් නැතත් තමන්ගේ ජීවන චර්යාව මේ ලැබූ මනුස්ස ජීවිතය තුල සාර්ථක කරගන්නට උවමනා වැඩපිළිවෙල හොඳින්ම ක්‍රියාත්මක කරගත්තා. මා සාපේක්ෂා කාලමකස් නකුල මාතා නකුල පිතාට දෙන වැදගත්ම අවවාදය තමයි එපා ගෘහපතිතුමනි බලාපොරොත්තු තියාගෙන මැරෙන්න. බලාපොරොත්තු තියාගෙන මැරුණොත් කොතරම් සල්ලි තිබුණත් දේපල තිබුණත් සිද්ධ වෙන ප්‍රතිඵලය අතිශය භයානකයි. මම එක උදාහරණයක් කියන්නම්. ලෝකෙම ආදරය කළ කාන්තාවක් හිටිය. එයාට කියන්නේ ඩයනා කුමරිය කියලා. ඩයනා බකින්හෑම් මාලිගාව තුල දිව්‍යමය සම්පත්තා සමාන සැපවින්ද කෙනෙක්. එංගලන්ත රජමාලිගාවල හොල්මන් කරන ඩයනා කුමරිය අද හොල්මනක්. එයි බලාපොරොත්තු තියාගෙන මැරුණා. දෙවෙනි එලිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයේදී ඇසුණු ඩයනාගේ හඬ දෙවෙනි එලිසබෙත් රැජින මිය ගියේ 2022 සැප්තැම්බර් 8 වන දිනේදී. මේ රාජකීය මංගල්‍ය ආවරණය කළ පුවත් සේවාවේ මාධ්‍යවේදීන් මුහුණ දුන්නේ භයානක අත්දැකීමකට. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මාලිගයේ පැවති රැජිනගේ අවමංගල උත්සවයට ආරාධිත අමුත්තන් 2000ක් පමණ සහභාගී වූහ. බ්‍රිතාන්‍ය මිලියන 26කට අධික සංඛ්‍යාවක් අවමගුල් උත්සවය නැරඹූහ. මේ අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන් වගේම වැඩසටහන නරඹන්නන්ටද රැජිනගේ දේහය ලන්ඩනයෙන් වෙස්ට්මිනිස්ටර් මැදුරින් පිටතට රැගෙන යන විට හිරිගඩු පිපෙන අද්භූත හඬක් ඇසිනි. මරණය වළක්වන්න බෑ. එයත් මාරයාගේ උගුලට අසු වුණා, අපිත් එක්ක එකතු වුණා.
මිමිනුම් හඬ වහාම විසන්ධි කිරීමට වැඩසටහන ඉදිරිපත් කරන්න පියවර ගන්නාල. භූත ආත්මයකට පුළුවන්කම තිබුණා නවීන විද්‍යාවෙන් ලෝකෙට ඉදිරිපත් කරන වැඩසටහනක් වෙනස් කරලා පාලනය කරන්න තරම් භූතාත්මයක් බලවත්. එතකොට ඉදිරිපත් කරන්න මාර්ය කිරීමට වැඩසටහන ඉදිරිපත් කරන්න පියවර ගන්නාලදී. ඕ වහාම අවමංගල උත්සවයේ ප්‍රචාරය කිරීම නතර කරලා අද ලන්ඩනයේ කාලගුණය යහපත් ඕ වෙනස් මගකට නිවේදන යොමු කළේය. වැඩසටහන ඉදිරිපත් කරන්නන් ඇතුළු සියල්ලන්ම ඒ ඩයිනා කුමරියගේ හඬ බව එක හඬින් කියා සිටි. ඒ හඬ ඇසුණු ඇතමුන්ට එදින රාත්‍රියේ බියටම නිින්ද ගොස් නොතිබිණි. තව ගොඩාක් මේ වාර්තාවේ තියෙනවා. Taman ඩයිනා කුමරිය බව පවසන බිලි කැම්බල් දැන් 9 හැවිරිදි දරුවෙකි. ඇය නිතරම කෑ ගහන්නේ බිලිගේ නම කියලා. ඇයි බලාපොරොත්තු තියාගෙන මැරුණා. බලාපොරොත්තු තියාගෙන මැරුණොත් මොනතරම් සැප වින්දත් ලැබෙන ප්‍රතිඵලය අතිශය භයානක. තව දුරටත් තියෙනවා විස්තර රාශියක්. දවල මන්දිරයේ හොල්මන් පුරයක් කළ ලින්කන් පියපුත්තු. ඇමරිකාවේ දවල මන්දිරය. මමත් ගිහිල්ලා තිනු බලන්න. දවල මන්දිරයේ තියෙන හොල්මන් පිළිබඳව කතා කරනකොට චර්චිල් ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය මද සිනාවක් පාලා ගොඩක් තියෙන විස්තර. මේ මහා මන්දිර ඔක්කොම හොල්මන් මන්දිර බවට පත්. එතකොට ඒ වගේම තමයි දැනට ඉන්නේ චාල්ස් කුමාරයාගේ විස්තරය කියනකොට කියනවා එංගලන්ත රජමාලිගාවේදී චාල්ස් රජුරුවන් තැති ගන්නපු හිතාගන්න බැරි තරමේ හොල්මන්. මේවා නැති කරන්න පූජකයෝ නොයෙක් දේවල් කළා. නමුත් ඒ කිසිවක් සාර්ථක නැහැ. අපරාධේ ඩයිනා කුමරිය ලංකාවේ හිටියේ නම් පිරිතක් කියලා හරි දානයක් දීලා හරි පින් දීලා බේර ගන්න තිබුණා. නමුත් අවාසනාවන්ත කම එහෙම දෙයක්වත් කරන්න අවස්ථාවක් නැහැ. මේ හේතුව මොකද්ද? බලාපොරොත්තු තියාගෙන මැරුණාම සිද්ධ වෙන දේ. ඊට වඩා උදාහරණ තවත් ඕනේ නෑ. ලෝකයේ තියෙන මහා මන්දිරවල පවා සිටින අය අවසානයේ කොතෙන්ටද වැටෙන්නේ කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ බඳු තත්වයක් නැහැ, ඇති වෙන්නේම නැහැ. පරලෝසපත් වුණු රේචි අබේවීර මැතිතුමන් කාන්ති අබේවීර මැතිණිය මොනතරම් පිරිත් ඇහුවද, මොනතරම් පිරිත් කිව්වද, මොනතරම් බණ ඇහුවද, මොනතරම් පින්කම් කළාද. ඒ නිසා තම ජීවිත කාලය පුරා කරගත යුතු දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ධර්ම මහත් රාශියක් සිද්ධ කරගෙන තම සංසාර ගමනට උවමනා ශක්තියින් එම දෙපළම ඉෂ්ට සිද්ධ කරගන්නට යෙදුණා. දරුවන් හැටියට ඔබ දෙපළ දියණිවරු දෙපළ උපුලි වික්‍රමසූරිය දියණියත් උදිතා වික්‍රමසූරිය දියණියත් තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයන් සමග බෑනාවරු සමග දරුවන් සමග මේ කරන්නේ එම දෙපළට උපහාර පූජාවන් කියලා මතක තියාගන්න. ගුණ අනුස්මරණය කරන පූජාවන් බවට මේ පින්කම්පත් වේවා. ඔබ දෙපළගේ ගුණ සිහිපත් කරමින් අපි අපට පින් කර ගන්නවායි කියන සිතිවිලි ඇති කරගෙන මෙතෙක් වේලා ධර්ම දේශනාවට සවන් දීමෙන් ලැබූ උතුම් කුසල ධර්මයේ වාසනා බලයෙන් පරලෝස් මීට මාස 3කට උඩදී පරලෝසපත් කාන්ති අබේවීර මැතිණියගේ ඊට කලින් පරලෝසපත් වුණු රෙජී අබේවීර මැතිතුමාගේ පරලෝව ජීවිතය සංසාර ගමන සැපවත් වේවා. එම දෙපළම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන සිත ඇති කරගෙන පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතිනං හෝතු කියන එක. ඒ වගේම දෙවියන්ටත් පින් දෙන්න දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යාත්ම භාව ලබා සිටිනම් එය තව තවත් ශක්තිමත් කර ගනීවා. ඔබ හැම දෙනාටත් යහපතක් ආරක්ෂාවක් සලසාවා කියන සිතින් දෙවියන්ටත් පින් දෙන්න ඊතාවතා චම්හි. ඉතින් පරලෝසපත් වුණු කාන්ති අබේවීර මැතිණියගේ රෙජී අබේවීර මැතිතුමන්ගේ කුසල ධර්ම වලට උපලි වික්‍රමසූරිය දියණියත් උදිතා වික්‍රමසූරිය දියණියත් තමන්ට පුළුවන් ආකාරයෙන් සහභාගී වෙමින් උදව් උපකාර කරමින් කටයුතු කළා. ඉතින් මේ මවත් ඒ පියත් දෙතිනාම වාසනාවන්ත ඔබලට ලැබුණු වටිනාම සම්පත් දෙකක්. ඒ වටිනා සම්පත් දෙකේ ගුණ අනුස්මරණය කරන තරමට ඔබටත් පින් සිදු කරගත හැකි. 3 මාසයක් ගත වෙන අවස්ථාවේ එතුමියගේ එතුමාගේ ගුණ සිහිපත් කරලා අද දවසේ මේ ධර්ම දේශනාමේ පින්කම
සිදු කිරීමෙන් ලබාගත් කුසල බලයෙන් එම දෙපළටත් උතුම් ධර්මාවබෝධයම වේවා. මේ පින්කම් කටයුතු සිද්ධ කරන ඔබ සියලු දෙනාටත් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේ පැමිණ සැනසී වදාළ උතුම් නිර්වාණාවබෝධයම සැලසේවා කියලා සාදුනාදයක් පවත්වා. වැඳගන්න කවුරුත් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සීලවන්තං